මයි පුතේ මයි පුතාට තියෙනවා ලොකු රාජකාරියක් කරන්න. මයි පුතාගේ රාජකාරිය තමයි හොඳට ඉගෙන ගන්න. මයි පුතා එක කරන්න ඕනේ. මයි පුතා හොඳට ඉගෙනගෙන පෙන්වන්න ඕනේ අනිත් අයට. මම මෙහෙම ඉගෙන ගන්න කියලා. හැබැයි මයි පුතාගේ ගමනට ඔයිට වඩා ගල් මුල් දෝෂාරෝපණ එක নানা ප්‍රකාර දේවල් පුතාගේ හිතේ තියෙන දේවල් පුතාට මුණ ගැහි ඉස්සරහ. ඒ දේවල් වලට මුණ දෙන්න වෙයි. මයි පුතා එකක්වත් චිත්‍ර ගන්න එපා. මයි පුතාගේ රාජකාරිය මොකද්ද? හොඳට ඉගෙන ගන්න. පුතා ඒ පාරේ දිගටම යන්න. පුතා ගිහිල්ලා මහන්සි වැටුණොත් ආපස්සට හැරලා බලන්න. අන්නේ බලන වෙලාවේ මයි පුතා වෙයි. අක්කා අම්මා මම මයි පුතාගේ පිටිපස්සෙන් ඉන්නවා. මයි පුතාට පේනවා එදාට. ඒකින්ද මයි පුතා හොඳට හිතට අරගෙන පුතාගේ රාජකාරිය ඉෂ්ට කරන්න.